Good evening, everyone. I welcome you all to the second session. And so a lot of students have joined, but I don't know why the students are not currently available in the online meeting. But I was waiting for others to come, but I think it is time to start the session now. අයිබෝන් සියලුම දෙනාට දැන් ගිය සතියට පස්සේ තවත් පිරිසක් මේ වැඩෙත් එක්ක එකතු වුණා. නමුත් එයාලා හැමෝම මේ ලින්ක්ස් වලින් වැඩ කරන ස්වරූපයක් තමයි පේන්න තියෙන්නේ. මම එදත් කිව්වා එහෙම ලින්ක් එකකින් වැඩ කරනවට වඩා අපි උත්සාහ කරන්න ඕන කොහොම හරි ලයිව් සෙෂන් එකත් එක්ක ජොයින් වෙන්න. ඒක වඩා වටිනවා. එතකොට ඔයාලට මොන හරි ගැටලුවක් තිබුණොත් ඒක අහන්නත් පුළුවන්. සහ ඊටත් අමතරව අපි අහන ප්‍රශ්න වලට ගිය සතිය වගේ chat එක පාවිච්චි කරලා හරි කමක් නැහැ. උත්තර දීගෙන ඉස්සරහට යන්නත් පුළුවන්. ඉතින් ඒක ගොඩක් ප්‍රායෝගිකයි සහ ඒක ඉන්ටරැක්ටිව් ගතියකුත් පොඩි තියෙනවා. අපි දෙගොල්ලන්ටම දෙපැත්තට වැඩ කරගෙන යන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් දැන් ගිය සතිය අපි පාඩම් දෙකක් තෝරගෙන තිබුණා. ඉතින් අපේ ඩේස් ප්ලෑන් එක අනුව අපි පළවෙනි දවසේ වැඩ ටික ඉවර කරා. මෙන්න මේ කොටස් දෙක තමයි අපි කතා කළේ. word classes and articles. එතනදී අපිට පේන්න තීච්ච කාරණාව තමයි word classes කිව්වහම articles කිව්වහම චූටි පාඩමක් වගේ පෙනුනාට ඒ පාඩම යන දුර ටිකක් වැඩි. ඉතින් අද දවසේදී අපේ pronouns කියන lesson එකත් in depth කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකෙදී pronouns වර්ග, ඒ pronouns use කරන විදිහ වගේ දේවල් ටිකක් අපි කතා කරනවා. හැබැයි හැබැයි අභ්‍යාස ප්‍රමාණයේ යම්කිසි අඩුවක් තියෙන්න පුළුවන්. මොකෝ මේක අපි වෙනම පාඩමක් එක්ක එකතු කරන්න බලාපොරොත්තු වෙන නිසා තනි පාඩමට අභ්‍යාස හදන්න මම උත්සාහ කළේ නැහැ. තවමත් අපිත් එක්ක කීප දෙනෙක් එකතු වෙන තත්ත්වයක් තමයි වෙන්න තියෙන්නේ. බලමු. මේ ලින්ක් එක රීසෙට් කරන්න නැහැ. හැමදාම සම්බන්ධ වෙන තියෙන ලින්ක් එකෙන්මයි අපේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකන්. ඒ නිසා මේ එක දෙකටම තියන්න මම ලින්ක් එක රීසෙට් කරොත් විතරක් මම ආයි මතක් කරන්නම් ලින්ක් එක රීසෙට් කරලා තියෙන්නේ කියලා. නමුත් මම බලාපොරොත්තු වෙනවා ඔය ලින්ක් එකෙන්ම යන්න. බට් ටියුට්ස් ටික අපි මේ අදාළ ගෲප් එකට විතරක් GR12 කියලා ගෲප් එකක් ඇති. ඒ ගෲප් එකට සම්බන්ධ කරනවා. රයිට්. අන්තිම මොහොතේ ගොඩක් අයට ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් සමා වෙන්න මට මේ වෙලාවේ හැමෝටම උත්තර දීගෙන බැරි වෙවි. මම දැන් වැඩසටහන පටන් ගන්න කරගෙන යනවා. ලින්ක් එක දෙන්නම්. එතකොට ලින්ක් එක බලන වෙලාවේදී ඕගොල්ලන්ට පණිවිඩය ලැබෙන්න තමයි මම මේ ටික කියන්නේ. so YouTube ලින්ක් එක පබ්ලික් ලින්ක් එකක් විදිහට දැන් දෙන්නේ නැහැ. ඒක අපි බලමු මොකක් හරි ක්‍රමයක් හදාගෙන ඒකත් අපි කතා කරගමු කොහොමද කරන්න කියලා. right. මම ප්‍රෝග්‍රෑම් එක ඉවරනාට පස්සේ ඔයගොල්ලන්ට පොඩි Google ෆෝම් එකක් දානවා. ඒ Google ෆෝම් එකට ඔයාලගේ මොබයිල් ඩිවයිස් එකේ ඊමේල් ඇඩ්‍රස් එක දාලා තියන්න. රයිට් මම කියන එක මම හිතන්නේ පැහැදිලි. ඔයාලා YouTube යන්න පාවිච්චි කරන මොන හරි ඩිවයිස් එකක් තියෙනවනේ. ඒ ඩිවයිස් එකේ YouTube වලට සෙට් කරලා තියෙන ඊමේල් එකක් තියෙනවා. ඒ ඊමේල් එක ෆිල් කරන්න මම දාන Google ෆෝම් එකට එතකොට ඒ ඊමේල් එකට අදාළ මොබයිල් ෆෝන් එකකින් විතරක් ඔයාලට ලින්ක් එක නැවත ඇක්සස් කරන්න පුළුවන් කමක් තියෙනවා. ලාස්ට් සෙෂන් එකේ වගේ කියන්නේ ගිය සතියේ කරපු සෙෂන් එකේ වගේ පබ්ලික් ලින්ක් එකක් ඔයාලට හම්බ වෙන්නේ නැහැ. අදින් පස්සේ මේ group එක ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ජොයින් වෙච්ච අයට විතරයි රෙකෝඩින් ලින්ක්ස් ටික ඉස්සරහට ලැබෙන්නේ. හරි. අපි මේ දේවල් ටික කතා කරගෙන යමු. අද අපේ පාඩමට අපි එකතු වෙමු. The chosen lesson was pronouns, right? ඉතින් pronouns කියන lesson එක මම කිව්වා වගේ අද එක පාඩමයි තියෙන්නේ. දැන් ආරම්භයේදී මතක් කරන්න ඕනේ අපි මේක කොහොම හරි 8 වෙනකොට පටන් ගන්නවා. අද චුට්ටක් පරාක් වුණා මට විනාඩි 10ක් විතර කීප දෙනෙක් එක බිසි වෙන්න වෙච්ච නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි පටන් ගන්නවා දැන් lesson එක. අද දවසට අදාළ වැඩ ටික ඉවර වෙනකම් පාඩම දුවනවා. right? ඒතර ඒක 8:09 මාර වෙන්න පුළුවන්, 8:10 වෙන්න පුළුවන්, 8:11 මාර වෙන්න පුළුවන්. අපි දරාගෙන ඉවස ගමු. දවස් 12 ප්ලෑන් එකට අපි මේ වැඩේ කොහොම හරි කරගෙන යමු. right?
Uh, දැන් pronoun කියන පාඩම ගත්තහම pronoun කියන වචනයෙන් අපි අදහසක් වෙනවා මේක නාම පදයක් විය යුතුයි කියලා. මම දැනට sentence එකක් ලියනවා. මම ලියන sentence එක තමයි when I say Tim works in a bank, right? ඔය sentence එක අපි ලිව්වා Tim works in a bank. එතකොට මේක අපිට හම්බ වෙන ප්‍රාථමිකම වර්ගයේ තියෙන වාක්‍යයක් Tim works in a bank. So ඊළඟ sentence එකේ මම ලියනවා Tim is the manager, right? Tim is the manager. So as I wrote two sentences, you can see them. The two sentences are Tim works in a bank, Tim is the manager. දැන් මට උමනාවක් තියෙනවා මේ වාක්‍ය දෙකේම Tim තියෙනවා. මම Tim ගැන කතා කරගෙන යන්න හදන්නේ. ඒ නිසා මට පුළුවන්කම තියෙනවා මෙන්න මේ පළවෙනි වාක්‍යයේ මම මෙන්න මේ highlight කරපු Timව වෙනත් වචනයකින් replace කරන්න. right? මෙන්න මේ වාක්‍යයේ මම කතා කරපු Timව වෙනත් වචනයකින් replace කරන්න පුළුවන්කමක් තියෙනවා. replace කරනවා කියන්නේ එයාව උතනින් අයින් කළා එයා වෙනුවට තවත් වචනයක් ගෙනහැල්ලා දානවා. එතකොට මේ සම්පූර්ණ context එකට හානියක් නොවෙන්න without making any harm to the context I want to replace the word Tim. මට මෙන්න මේ Tim කියන වචනය replace කරන්න ඕනේ සම්පූර්ණ අදහසට හානියක් නොවෙන්න. right? ඒ නිසා මම මෙතනින් ලියනවා මෙන්න මෙහෙම replacing Tim, right? මම Tim කියන එක්කෙනාව replace කරනවා with another word වෙන වචනයකින්. එතකොට Timව replace කරන්න තියෙන වෙන වචනය මොකක්ද? මට මෙතනට Samව දාන්න පුළුවන්ද? එතකොට Tim works in a bank, Sam is the manager. නෑ ඒක හරියන්නේ නෑ. මම මෙතනට වෙන වචනයක් ගෙනත් දැම්මොත් එහෙම වෙන නමක් ඒක හරියන්නේ නෑ. right? එහෙනම් මට දැන් තියෙන ගැටලුව තමයි කොහොමද මේ වාක්‍යයට මට හානියක් නොකර අර්ථයට හානියක් නොකළ කාවද මම මෙතෙන්ට ගෙනත් දාන්නේ. ඒක කරගන්නයි දැන් මට උවමනාව තියෙන්නේ. අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. So here then I'm going to replace Tim is the manager sentence again. දැන් මෙන්න මෙතන Timව මම replace කරනවා කාගෙන්ද? අපි දන්නවා මේක හරි ප්‍රාථමික දෙයක්. මම දන්නවා ඕගොල්ලොත් දන්නවා කියලා. නමුත් අපි කතා කරගෙන ඉස්සරහට he is the manager. right? එහෙනම් අපිට පේනවා he කියන වචනයෙන් අපිට පුළුවන්කම තිබුණා මොනවා හරි sentence එකක නාමපදයක් replace කරන්න. right? So you can say the word he නේද? word he කියන වචනයට පුළුවන්කම ලැබුණා could replace another noun වෙනත් නාමපදයක් another noun in a sentence. right? therefore ඒ නිසා අපිට කියන්න පුළුවන් මොකක්ද අපිට කියන්න පුළුවන්? the word he කියන word එක කවුරු කියලා කියන්න පුළුවන්ද? is a pronoun. right? එතකොට එහෙනම් අපිට හරි ලේසි මේක තේරුම් ගන්න. The word he could replace another word in a sentence. Therefore the word he is a pronoun. ඒ නිසා අන්න අපි pronoun එකක් කියන එකක් හඳුරගත්තා. එතකොට අපි සම්මතයක් විදිහට ලියුවොත් එහෙම pronouns are the words, right? Pronouns කියන්නේ words which can replace other nouns in sentences. ඔන්න දැන් ඔයා තේරුම් ගන්න මොනවාද pronoun කියන්නේ කියලා. pronoun කියන්නේත් වචන. right? හැබැයි මේ වචන වලට පුළුවන්කම තියෙනවා වෙනත් වාක්‍යවල තියෙන නාමපද replace කරන්න. එහෙනම් most important part of the sentence is replacing. right? මෙන්න මේ කොටස තමයි ඉතා වැදගත්. එහෙනම් noun එකක් කියන්නේ pronoun එකක් කියන්නේ මොකක්ද කියලා හෙව්වොත් ඔයාලට කියන්න පුළුවන් pronoun එකක් කියලා කියන්නේ වචනයක්. හැබැයි වචනයට විශේෂ හැකියාවක් තියෙනවා. මොකක්ද ඒ තියෙන හැකියාව?
වෙනත් වාක්‍යයක තියෙන නාමපදයක් එයාට රීප්ලේස් කරන්න පුළුවන්. එහෙනම් වෙනත් වාක්‍යයක තියෙන නාමපදයක් රීප්ලේස් කළ හැකි වචනයක් අපි හඳුන්වනවා pronoun එකක් කියලා. right? එහෙනම් ඔන්න දැන් pronoun කියන්නේ මොනවාද කියන එක ගැන අදහසක් අපිට තියෙනවා. අපි sentence එකක් ලිව්වා Tim works in a bank. The second sentence was also written Tim is the manager. අපි දැන් දන්නවා මේ පළවෙනියට කතා කරන Tim ගැනම තමයි දෙවෙනියටත් කතා කරන්නේ. ඒ නිසා මට දෙවෙනියට තියෙන Tim කියන වචනය රීප්ලේස් කරගන්න ඕන වුණා තව වචනයකින්. ඒකට මම he කියන එක්කෙනාව ගෙනත් දැම්මා. ඒ නිසා අපි තේරුම් ගත්ත right ඊට පුළුවන්කම ලැබුණා Tim කියන වචනය රීප්ලේස් කරන්න. ඒකට එහෙම රීප්ලේස් කරන්න පුළුවන් නම් අපි යාලට කියනවා කවුරු කියලාද pronoun එකක් කියලා. right ඒක හරි චූටි දෙයක්. එතකොට අපිට pronouns වර්ග මොනවාද කියලා අඳුර ගන්න ගියොත් මේ chart එක ඔයාලට උදව්වක් වේවි. අපිට pronouns වර්ග තියෙනවා subject pronouns කියලා જાතියක් තියෙනවා. object pronouns, possessive pronoun, possessive adjectives, possessive pronouns and reflexive pronouns. ඇත්තටම මේ ඔක්කොම අපි දැනගන්න ඕනද? සරල උත්තරය ඔව්. ඇයි මම එහෙම කියන්නේ? හේතුව grammar නොදැන අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න යන එක වැරදක් නැහැ. මම කියන්නේ නැහැ ඔයාලට හොඳ ඉංග්‍රීසි කතිකයෙක් වෙන්න. එහෙම නැත්නම් හොඳ English language user කෙනෙක් වෙන්න. ඔයා grammar ඉගෙනගෙන තියෙන්නම ඕන කියලා කිව්වොත් ඒකේ පොඩි වැරද්දකුත් තියෙනවා. Because in everyday life we can meet people, they learn the language from their profession. Sometimes they have the chance to associate with foreign people. Because of their society, they have learned the language, right? එයාලා තමන්ගේ background එක නිසා, තමන්ගේ වටපිටාවේ ඉන්න පුද්ගලයෝ නිසා, එයාලට භාෂා හැකියාව ළඟා කරගෙන තියෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ ඒගොල්ලන්ට හැමදේම හරියට කරන්න පුළුවන් වේවි කියලා. ඇත්තටම ගත්තොත් language එක ඇතුලේ තියෙන අපි නොහිතුවට ලේසිම කොටස තමයි කායික හරි අදහස් ප්‍රකාශ කරනවා කියන එක. Inverbally, actually by talking, right? වාචිකව කායික හරි අදහස් ප්‍රකාශ කිරීම. එහෙම නැත්නම් අපි ඔය කතා කරනවා කියන එක තමයි භාෂාවක තියෙන සරලම මට්ටම. ඉතින් අපිට ඉංග්‍රීසි කියන එක අපේ මව් භාෂාව නොවුන නිසා අපිට ඒක ටිකක් අමාරුයි කියලා හිතෙන්න පුළුවන්. ඉතින් මම ඕගලන්ට යෝජනා කරනවා අපි මුලින්ම කරේ මොකක්ද සිංහල ලැන්ග්වේජ් එකේ අපිට පුළුවන් විදිහට අපි කායික හරි කතා කළා. ඇත්තටම ඒ වැඩේ කරන්න grammar knowledge එක ඔයාලට අවශ්‍ය නැහැ. නමුත් ඇත්ත කාරණාව ගත්තොත් අපි කවුරුවත් කතා කරන්න විතරක් ඉංග්‍රීසි ඉගෙන ගන්න කට්ටියක් නෙමෙයි. There are a lot of Tamils in Sri Lanka. There are a lot of Muslims in Sri Lanka. They know the Tamil language. They speak in Tamil. But unfortunately, most of the Muslim people don't have the ability to write and read in Tamil. When they want to write something, they use English or Sinhala. Right? ඒක ඔයාලා දැකලා ඇති. ලංකාවේ ඉන්නවා මුස්ලිම් ජනතාව ගොඩක්. එයාලා කතා කරන්නේ දෙමළ ඒගොල්ලන්ට ආවෙනික වෙච්ච ආකාරයකට. ඉතින් මේ භාෂාව ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ වාචික භාෂාවක් විදිහට විතරයි. එයාලට ගොඩක් වෙලාවට දෙමළ ලියන්න වුණොත් ඒගොල්ලෝ ටැමිල් මීඩියම් ඉගෙන ගන්න තිබුණේ නැත්නම් එයාලට දෙමළෙන් ලියන්න හෝ කියවන්න තියෙන හැකියාවක් නැහැ. ඒ ඔන්න ඔය වගේ තත්ත්වයක් අපිට තියෙන්න පුළුවන් ඉංග්‍රීසි අපි කතා කරන්න විතරක් ඉගෙන ගත්තොත් ඉංග්‍රීසි කතා කරන්න විතරක් ඉගෙන ගැනීම ඇතුලේ මම හිතන්නේ නැහැ විශේෂයෙන් මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙලා ඉන්න ඔයා වගේ අයට. ඒ කියන්නේ එක්සෑම්ස් වලට මුණ දෙන්න හිතන් ඉන්න, අනාගතේ රසාවල් ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන්න හිතන් ඉන්න. අපිට ඉංග්‍රීසිය කියන එක කතා කිරීමේ භාෂාවක් විතරක් වෙලා හරියන්නේ නැහැ. ඒ නිසා you have to learn how to use the language in other aspects, right? ඒ නිසා අනිවාර්යයෙන්ම there's no any argument, there's no any alternative. We have to use English as a language to write and express our ideas in written form. So in such a case, you need to know how grammar is emerged and what are the grammar rules. You need to master your grammar skills. That is how you can become a total possible language user. So here there are different types of pronouns, subject pronouns, object pronouns, possessive adjectives, possessive pronouns and reflexive pronouns. ඔය විදිහට අපි කතා කරනවා pronouns list එකක්. ඇත්තටම මීට අමතරව අපි තව දේවල් දෙකක් ගැන කතා කරන්න හදනවා. එක જાතියකට අපි කියනවා reciprocal pronouns කියලා. තව જાතියක් අද අපි කතා කරනවා indefinite pronouns කියලා. එතකොට මේක at a glance then you can see එකපාරට ඔයාලට pronouns මොනවද කියලා දකින්න ඕන නම් ඔන්න chart එකක් අපිට තියෙනවා. අපි මේ chart එකේ තියෙන pronouns ඇයි මේවා මේ විදිහට හඳුන්වන්නේ කියන එක ගැන කතා කරන්න තමයි දැන් උත්සාහ කරන්නේ.
ඒකේ පළවෙනි එක අපි අරගෙන තියෙනවා subject pronouns කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න. මම වාක්‍යයක් ලිව්වහම he helps me කියලා this is my sentence. මේ he helps me කියන වාක්‍යයේ helps කියලා කියන්නේ ක්‍රියාපදය. right? හොඳට මතක තියාගන්න. ඉංග්‍රීසි වල වාක්‍යයකට නෙමෙයි subject එක තියෙන්නේ. ඉංග්‍රීසි වල verb එකකටයි subject එක තියෙන්නේ. ඉංග්‍රීසි වල වාක්‍යයකට නෙමෙයි object එක තියෙන්නේ. English language එකේදී verb එකට ක්‍රියාපදයට තමයි object එක තියෙන්නේ. ඒ කාරණාව මුලින්ම අපි නිවැරදි කරගන්න ඕන. The English language has a subject, verb and the object in a sentence, but actually the sentence doesn't have a subject. The sentence doesn't have an object. Actually the sentence has a verb, the verb has a subject and verb has its object. Right? එහෙනම් මේ verb එකේට තමයි subject එක සහ object එක අයිති වෙන්නේ. දැන් මේ වාක්‍යයේ verb එක විදිහට ඉන්නේ he කෙනෙක්. ඒ කියන්නේ කවුරු හරි පුද්ගලයෙක් වෙනුවට ආපු කෙනෙක්. මේ he Sam වෙන්න පුළුවන්, Tim වෙන්න පුළුවන්, Tom වෙන්න පුළුවන්, the president වෙන්න පුළුවන්, anybody. එයා වෙනුවට මේ වෙලාවේ he ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේ verb එකේ subject එක විදිහට he ආපු නිසා එයාට අපිට කියන්න පුළුවන් කවුරු කියලාද වෙන කෙනෙක්ව replace කරලා ඇවිල්ලා තියෙන ඒ නිසා එයා pronoun එකක් වෙනවා. එයා subject එක විදිහටත් ඉන්න නිසා අපිට එයාට කියන්න පුළුවන් කවුරු කියලාද subject pronoun කියලා. Right? Now you could understand this is a subject pronoun. දැන් helps කියන්නේ verb එක කියන එක අපි තේරුම් ගත්තා. ඊළඟට අපිට තියෙනවා object එකක්. මේ object එකේ me කියන එක්කෙනත් ඇවිල්ලා තියෙන්නේ කවුරු හරි වෙනුවට මේ me කියන්නේ යම්කිසි පුද්ගලයෙක්. මම මේක කිව්වොත් me කියන්නේ ගිෂන්. ඔයා මේක කිව්වොත් me කියන්නේ වෙන කවුරු හරි. මිස්ටර් තෝමස් මේ කියන එක කිව්වොත් ඒ කියන්නේ මිස්ටර් තෝමස්. එහෙනම් කවුරු හරි කෙනෙක් වෙනුවට තමයි මීට් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් එයා ඔබ්ජෙක්ට් එකක් විදිහට ඉන්නවා. ඇත්තටම ඔබ්ජෙක්ට් එකක් විදිහට ඉන්නවා විතරක් නෙමෙයි. අපි ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් ඊළඟට කතා කරනවා. ඊළඟ මාතෘකාව විදිහට මෙයත් ඇත්තටම කවුරු වෙනවද? ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එකක් වෙනවා. right? එහෙනම් වාක්‍යයක verb එකේ subject එක විදිහට pronoun එකක් ආවොත් එයා subject pronoun කියලා කියනවා. verb එක object එක විදිහට කවුරු හරි ආවොත් එයා object pronoun එකක් කියලා කියනවා. එහෙනම් මේ එකම සටහන හරහා අපි subject pronoun මොනවාද object pronoun මොනවාද කියන එක ඉගෙන ගන්නවා. Because I have used the same sentence for the both. මම දෙකටම පාවිච්චි කරලා තියෙන එකම වාක්‍ය he helps me. ඒතර he subject එකේ තියෙන හින්දා එයා subject pronoun වෙනවා. me object එකේ තියෙන හින්දා එයා object pronoun වෙනවා. මේක අපි චූටි කාලේ ඉගෙන ගත්ත දෙයක්. දැන් ආයි මතක් වෙන්නේ නැති. දැන් මම මගේ chart එකට ආවොත් ඒකේ subject pronouns list එකක් අපිට දකින්න තියෙනවා. I, you, he, she, it, we, you, they. මේ ටික subjects විදිහට ඒ කියන්නේ ක්‍රියාපදවල subject එක විදිහට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ක්‍රියාපදයක් කරන කෙනා තමයි අපි සාමාන්‍යයෙන් subject එකේ තියන්නේ. නමුත් එහෙමම හැමතිස්සෙම වෙන්නේ නැති නිසා තමයි මම මේ subject කියන එකට සිංහල වචනයක් පාවිච්චි නොකරම යන්න උත්සාහ කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් subject එක කියන එකට සිංහල භාෂාවේ අපි පාවිච්චි කරන්නේ කතෘ. right? නමුත් කතෘ නෙමෙයි උක්තය කියන එක. උක්ත පදය කියන එක. right? කතෘ සමහරලාට කතෘ උක්ත වෙලා තියෙන්න පුළුවන්. සමහරලාට කර්මයේ උක්ත වෙලා තියෙන්නත් පුළුවන්. ඉතින් එච්චර දෙහාට යන්නේ නැතුව අපි තේරුම් ගත්තොත් එහෙම verb එකේ subject එක විදිහට එන pronouns list එක subject pronoun කියලා කියනවා. එතකොට මෙන්න මෙතනදී ඔයාට දැනගන්න විශේෂ කාරණාවක් තියෙනවා. මම එක තැනකදී මගේ arrow එක දිහා බැලුවොත් මෙන්න මේ you එයා subject pronoun එකක් විදිහට සලකලා තියෙද්දිම ආයෙත් මම තව you එකක් අරගෙන තියෙනවා. ඇයි subject pronouns list එකට you දෙකක් මම පාවිච්චි කරලා තියෙන්නේ එකම you. ඒකේ අදහස මේකයි පළවෙනි එකේ you කියලා කියන්නේ ඔයා කියන එක. දෙවෙනි එකේ you කියලා කියන්නේ ඔයාලා කියන අදහසින්. එහෙනම් ඔයාලට පේනවා මෙන්න මේ we, you සහ they කියන ඒවා plurals විදිහට වැඩ කරනවා. බහුවචන පද විදිහට වැඩ කරනවා. එතනින් එහා තියෙන I, you, he, she, it වගේ දේවල් ඒක වචන පද විදිහට අපි සලකනවා. සිංහල වලත් අර ග්‍රැමර් ගැන කතා කරනකොට ඕගොල්ලෝ ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ වගේ වචන පාවිච්චි කරනවා. එතකොට ඉංග්‍රීසි වලින් උත්තම පුරුෂ කියන ඒවාට අපි කියනවා first person. මගේ ඉස්සරහා ඉන්න කට්ටිය ගැන කතා කරන්න පාවිච්චි කරන you ට අපි කියනවා second person.
මගේ ඉස්සරහ නැති අනිත් අය ගැන කතා කරන්න පාවිච්චි කරන වචන වලට අපි කියනවා third person කියලා. right? ඉතින් third person male කෙනෙක් වෙන්න පුළුවන්, third person female කෙනෙක් වෙන්න පුළුවන්, third person neutral idea එකක් තියෙන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ it අපි සාමාන්‍යයෙන් use කරන්නේ නැත්නම් it කියන එක අපි සාමාන්‍යයෙන් use කරන්නේ කා එක්කද? දේවල් සහ සත්තුන් එක්ක. එතකොට කාට හරි ප්‍රශ්නයක් අහන්න පුළුවන් අපිට සතෙක්ට he කියන්න බැරිද? අපිට සතෙක්ට she කියන්න බැරිද? පුළුවන්. කොයි වගේ අවස්ථාවන් වලදීද අපි කතා කරන සතා අපේ සුරතලාන? If the animal is our pet, we can call that pet he or she. Right? I have a pet cat. She is Sophie. එයා ගැහණු සතෙක් නම් I can say she is Sophie. I have a pet dog. He is Tony. Right? ඔය විදිහට අපිට අපේ සුරතලාව හඳුන්වන්න he she කියන වචන පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. In English that is acceptable. ඊට අමතරව සමහර වෙලාවට කතන්දර දින. I mean stories, right? The fairy tales. මේ වගේ fairy tales වල එහෙම නැත්නම් folk tales වල මං කියන ජන කතා, සුරංගනා කතා වගේ දේවල් වල චරිතවල සත්තු ඉන්නේ. ඒ චරිත කතා කරනවා, මිනිසුත් එක්ක වැඩ කරනවා, තවත් සත්තුත් එක්ක කතා කරනවා, right? එතකොට යම් කිසි සතෙක් කතාවක character එකක් විදියට characteristic වෙලා නම් අන්න ඒ වෙලාවේදී ඒ සතාගේ චරිතය හඳුන්වන්න උනත් අපිට he සහ she පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ඔන්න අපි එකක් තේරුම් ගත්තා it කියන එක සමහර වෙලාවට it කියන එක අපි සත්තුන්ට සහ දේවල් වලට පාවිච්චි කරාට සමහර වෙලාවට සත්තු හඳුන්වන්න he සහ she කියන වචන පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඒකම දේවල් හඳුන්වන්න it පාවිච්චි කරාට සමහර අවස්ථාවන් වලදී දේවල් හඳුන්වන්න she සහ he පාවිච්චි කරන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට නැවක් ගත්තොත් ship එකක් ගත්තොත් ඒක බොහොම බහුල වේදෙන දෙයක්. සාමාන්‍යයෙන් English language එකේදී ship එකක් හඳුන්වන්න පාවිච්චි කරන pronoun එක it නෙමෙයි she. Right? Titanic is a big ship. She sank in the sea. Right? එතකොට she කියලා කියන්නේ ඇත්තටම පුද්ගලයෙක් නෙමෙයි Titanic කියන නැව. එහෙනම් නැව් වගේ කියන දේවල් හඳුන්වන්න සමහර අවස්ථාවන් වලදී she පාවිච්චි කරනවා අපි දැකලා තියෙනවා. ඊට අමතරව මව්බිම ගැන කතා කරනකොට, තමන් ගිය පාසල ගැන කතා කරනකොට ඒ වගේ දේවල් වලටත් she කියන එක පාවිච්චි කරනවා අපි දකිනවා. හැබැයි සමහර රටවල් වල ඒගොල්ලෝ motherland කියන වචනය ගන්නෙ නැහැ. Especially France and German. They have fatherland. Right? ඒගොල්ලෝ fatherland කියන වචනය තමයි පාවිච්චි කරන්නේ. ඒ වෙලාවට she වෙනුවට තමන්ගේ මව්බිම හඳුන්වන්න යාලා he කියන වචනය use කරනවා. එහෙනම් දේවල් වලට සහ සත්තුන්ට he she කියන වචන දෙක subject pronouns විදිහට use කරන්න පුළුවන් අඩු අවස්ථා තියෙනවා කියන එක අපි මේ වෙලාවේ තේරුම් ගන්නවා. right. අපි බලමු එක එක subject pronoun එකට relate වෙච්ච object pronoun එක මොකක්ද කියලා. I නම් I subject එක විදිහට ඉඳද්දී I when the I becomes the object it becomes me. You doesn't have two forms. The same form is used in the subject pronouns and the object pronouns. You. He, him. She, her. It has the same form. It. We, api. Us. Right? You, it has the same form. You, they, them. Right? ඉතින් දැන් එක subject pronoun එකක් අපි I කියලා කිව්වොත් මම කිව්වොත් එතකොට object pronoun එක me කිව්වහම එයාට සිංහලෙන් විවිධ තේරුම් එන්න පුළුවන්. මම පළවෙනි වාක්‍යය කිව්වොත් එහෙම she knows me කියලා. එයා මාව දන්නවා. එතකොට me කියන එකේ තියෙන්නේ මාව කියන idea එක. right? She loves me කිව්වොත් එයා මට ආදරෙයි. එහෙනම් me කියන එකේ තියෙන්නේ මට කියන idea එක. එහෙනම් මට මාව වගේ අදහස් එන්න පුළුවන් me වලට. So you වලටත් ඔයාට ඔයාව, him වලටත් ඔහුව ඔහුට, ඇයට ඇයව, සතෙක් කියලා අපි හිතුවොත් ඌට ඌව, අපිට අපිව, ඔයාලාට ඔයාලව, එයාලට ඒගොල්ලන්ව වගේ තේරුම් ගන්න පුළුවන්. But my fine request is
don't try to understand Sinhala, don't try to understand English always in Sinhala context. Actually, in the language learning process, we have to use the L1 to learn the L2. L1 කියලා කියන්නේ අපේ language 1 එක. ඒ කියන්නේ අපේ පළවෙනි භාෂාව. L2 කියලා කියන්නේ language 2 එක. අපි ඉගෙන ගන්න දැන් මේ වෙලාවේ නම් L2 කියලා කියන්නේ English. If you want to learn L2, ඔයාට L2 ඉගෙන ගන්න ඕන නම් you can use L2. But it doesn't always say you must use L1 to understand L2. හැම වෙලාවෙම දෙවෙනි language එක ඉගෙන ගන්න L1 නැත්නම් පළවෙනි language එක use කරන්න උත්සාහ කරන්න එපා. It reduces the speed of learning the second language. දෙවෙනි language එක පාවිච්චි කරන්න යන වේගය ඒකෙන් ගොඩාක් අඩු වෙනවා. Right? So then you can ask, how can you understand? How can we understand a language without our first language? කොහොමද අපි එහෙනම් ඔය කියන වැඩේ කරන්නේ? පළවෙනි භාෂාව නැතුව අපි දෙවෙනි භාෂාවෙන් විතරක් දේවල් ඉගෙන ගන්න පුළුවන්ද? එතකොට මට අහන්න තියෙන්නේ එහෙමනම් හරි ඔයාලා පළවෙනි language එක ඉගෙන ගත්තේ මොන භාෂාවෙන්ද? If you think that the first language is essential to understand the second language, or to understand a different language we need some language, then how did we learn the first language? Actually, the concepts are out there. We use the language to define them. වටපිටාවේ තියෙන සංකල්ප අදහස් වගේ දේවල් අර්ථකථනය කරගන්න තමයි අපි භාෂාව පාවිච්චි කරන්නේ. එතකොට අපිට පළවෙනි භාෂාව ඉගෙන ගනිද්දි වෙන භාෂාවක් අපි දන්නේ නැහැ. ඒ නිසා අපි මොකද කරන්නේ? පළවෙනි භාෂාව පාවිච්චි කරලා මේ දේවල් අර්ථකථනය කරගත්තා. So now our world is okay because we can understand the world by using the first language. එතකොට මගේ යෝජනාව දෙවෙනි language එක ඉගෙන ගන්නත් ඔයාට ඒ වැඩේම කරන්න පුළුවන්. නමුත් අපිට හරිය ලේසි දැන් අපිට පළවෙනි language එක අපි දන්නවා අපි ටග් ගාලා පළවෙනි language එකෙන් ලෝකේ තේරුම් ගත්ත වචන දෙවෙනි language එකට ආදේශ කරනවා. ඉතින් ඇත්තටම අපි කරලා තියෙන්නේ second language එකේ තියෙන concepts, meanings ඔක්කොම ටික first language එකෙම මතක තියාගෙන. ඒ නිසා තමයි අපිට language learning කියන එක ටිකක් පරක්කු වෙන්නේ. හරි. ඒ අතිරේක කාරණා ටික පැත්තක තියලා අපි චුට්ටක් එනවා මෙන්න මේ කාරණාව තේරුම් ගන්න. දැන් අපි කිව්වා ක්‍රියාපදයක ඔබ්ජෙක්ට් එක විදිහට කවුරු එන්න පුළුවන්ද pronoun එකක් එන්න පුළුවන් කියලා. මම මෙන්න මේ එක්ස්ට්‍රා නෝට් එකට ඔයාගේ අවධානය ගේනවා. Anna and Tina talks together. Annoයි Tinaයි දෙන්න එකට කතා කරනවා. And asks a question from Tina. And Tina ගෙන් ප්‍රශ්නයක් අහනවා. Who gave you these books? කවුද ඔයාට මේ පොත් දුන්නේ? My mom gave me. මගේ අම්මා තමයි මට ඒව දුන්නේ. අපිට දැන් තේරෙනවා මොනවාද දීලා තියෙන්නේ? පොත්. එහෙනම් අපි පළවෙනි sentence එක මෙන්න මේ විදිහට sentence එක තෝරගත්තොත් this is very important. That is why my mom gave me. එතකොට මේ කොයි වාක්‍යද අපි මේ අරගත්තේ? අර ටීනා කියපු වාක්‍යය. එතකොට my mom gave me කියන sentence එක හරහා අපිට තේරෙනවා මේ my mom gave me කියලා තියෙන්නේ මොනවාද? පොත් ටික. එතකොට අපිට පැහැදිලි gave කියලා කියන්නේ verb එක. ඒ verb එක කරන කෙනාට අපි කියනවා subject එක කියලා. Now the subject is my mom and there is an object. There is an object. That object is me. හැබැයි අපි හිතමු මෙහෙම Anna asks, what did your mom give you? ඔයාගේ අම්මා ඔයාට මොනවාද දුන්නේ? My mom gave me books. Right? My mom gave me books. ඔන්න මම මෙන්න මේ වාක්‍ය I'm going to color the sentence in a different color. I choose this one. I think it's purple. Right? You can see that. So now I'm going to divide all the words into 4 cells. My mom, and here we have gave, and again me, and then books. Right? දැන් බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. So now I want to find the verb. මේ sentence එකේ verb එක හොයාගන්න ඕන. Here the verb is gave. මෙතන නම් verb එක උනේ gave. මෙතනත් verb එක වෙන්නේ gave. gave කියන verb එකේ subject එක විදිහට මෙතන හිටියේ my mom. Right? අපිට පේනවා මෙතනත් ඉන්නේ my mom.
දැන් මේ sentence එකේ object එක විදිහට me තිබුණා. එහෙනම් මෙතනත් අපිට object එක විදිහට meව ගන්න පුළුවන්. එතකොට books කියන්නේ කවුද? Yeah, it's good. You can think. My mom gave me books. Gave is the verb. My mom is the subject. Me is the object. දැන් අපිට ප්‍රශ්නයක් කියනවා නම් books කියන්නේ කවුද? books කියන්නේත් object එකක්. right? අපි මේ sentence එකම තව ක්‍රමයකට ලිව්වොත් මේ දම් පාටෙන් ලියලා තියෙන sentence එකම තව ක්‍රමයකට ලිව්වොත් මම ඒකත් ඒ කලර් එකටම ගේන්න හදනවා right because we can understand them. So my mom gave books to me, right? My mom gave books to me. මගේ අම්මා මට පොත් දුන්නා කියලායි ඒ කියලා තියෙන්නේ. My mom gave books to me, right? දැන් මොකද වෙන්නේ? අපිට පේනවා මෙන්න මේ to කියලා preposition එකක් නිපාත පදයක් කියලා අපි කියන්න උත්සාහ කරනවා. නමුත් මම personally කැමති නෑ ඒවා නිපාත කියලා හඳුන්වනවට. මොකෝ සිංහල වල නිපාත වලින් කරන වැඩ නෙමෙයි. English වල මේ prepositions වලින් කරන්න. Okay, my mom gave books to me. මගේ අම්මා මට පොත් දුන්නා. දැන් මෙන්න මේ to කියන preposition එක හරහා වාක්‍යයට සම්බන්ධ කරන්න පුළුවන් වචනය me. අපිට පේනවා to කියන preposition එක දාලා books කියන object එක sentence එකට join කරන ක්‍රමයක් නැහැ. එනිසා හැමතිස්සෙම මේ books කියන එක්කෙනා මෙන්න මේ gave කියන verb එකත් එක්ක directly තමයි join වෙන්නේ. එයා අපිට to කියලා preposition එකක් දාලා ඒ හරහා join කරන්න බෑ. එයා හැමතිස්සෙම directly join වෙන හින්දා අපිට කියන්න පුළුවන් එයා මොන object කියලාද? The direct object. right? මෙතන හරියට මේ වාක්‍යයේ me gave එක directly සම්බන්ධ වුණා වගේ. නමුත් අපි දන්නවා අපිට to කියන එක්කෙනාව දාන්න පුළුවන් කමක් තියෙනවා මෙතෙන්ට. right? ඒ කියන්නේ to කියන preposition එක අපිට මෙතෙන්ට introduce කරන්න පුළුවන් කමක් තියෙනවා. පොඩි වෙනසක් කරන්න වෙනවා. The placement has to be changed. නේ? වචනය තියෙන තැන වෙනස් කරන්න වෙනවා වාක්‍යයේ. but to කියන එක්කෙනාව හරහා තමයි gave එක මෙන්න මේ me set වෙලා තියෙන්නේ. එයා වක්‍රවයි මෙයාට සම්බන්ධ වෙන්නේ direct නෙමෙයි. That is why we say that is the indirect object. එහෙනම් සමහර වෙලාවට වාක්‍යයක direct object එකක් තියෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් indirect object එකක් තියෙන්නත් පුළුවන්. ඇයි අපි මේ කාරණා කතා කළේ? අපි කතා කරගෙන ආවේ prepositions ගැන. prepositions වල අපි කතා කරගෙන ආවේ pronouns ගැන. pronouns වල object pronouns ගැන. එතකොට object pronouns වර්ග දෙකක තියෙන්න පුළුවන්. එකක් තමයි direct object එකක් විදිහට කලින් sentence එකේ වගේ direct object එකක් විදිහට pronoun එක තියෙන්න පුළුවන්. ඒ වගේම indirect object එකක් විදිහටත් pronoun එක තියෙන්න පුළුවන්. So these two places are very important. That is why I have changed the color. It's looking yucky, right? චුට්ටක් අමාරුයි බලන්න. නමුත් මේ කාරණා දෙක ඔයා හරියට දැනගන්න ඕනේ. pronoun එකක් direct object එක විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. pronoun එකක් indirect object එක විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙනම් verb එකක subject එකේ තියෙන ඒවාට subject pronouns කිව්වා. verb එකේ object එක තියෙන ඒවාට object pronouns කිව්වා. object pronouns direct object එක විදිහට වගේම indirect object එක විදිහටත් එන්න පුළුවන් කියන එක අපි තේරුම් ගත්තා. ඒකම සෑම subject pronoun එකකම correspondent වෙච්ච object pronoun එකකුත් තියෙනවා කියන එකත් අපි තේරුම් ගත්තා. So now we have to think of the users. මේවා පාවිච්චි කරන විදිහ ගැන අපිට පස්සේ කතා කරන්න පුළුවන්. අපි අභ්‍යාස ප්‍රැක්ටිස් කරනකොට ඒකට එමු. දැනට අපි තේරුම් ගන්නවා subject pronoun කියන්නේ මොකක්ද? object pronoun කියන්නේ මොකක්ද? එයාලා අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. Right. So let me move to the next topic. අපි ඊළඟ topic එකට මාරු වෙමු. Possessive adjectives. දැන් මෙන්න මෙතන ප්‍රශ්නයක් එනවා. අපිට මේ possessive adjectives ගැන කතා කරන්න වෙන්නේ මොන පාඩමස්සේද? pronouns කියන පාඩමස්සේ. එතකොට ඔයාලට අහන්න පුළුවන් Dishan, are you going crazy? Because we are going to learn pronouns, but you have chosen the wrong topic. Now you are talking about adjectives. Yes, my dear. There is a reason, right? මේකෙ හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව වෙන්නේ? මෙන්න මේ possessive adjectives කියන ඒවා
ටිකක් old fashion English grammar වල ඒ කියන්නේ පරණ කාලේ පාවිච්චි කරපු English grammar වල ඒගොල්ලෝ කිව්ව ඒවට possessive pronouns මොන possessive pronouns ද weak possessive pronouns කියලා. right? කපලා තිබුණාට මේක වැදගත්. right? ඒවට අපි කියව මොන pronouns ද weak possessive pronouns කියලා. අද අපි ඔය weak possessive pronoun කියන වචනේ එයාට පාවිච්චි කරන්නේ නැතුව එයා භාවිත වෙන විදිහ දිහා බලලා අපි ආව අඳුර ගන්නවා එයා pronoun එකක් නෙමෙයි එයා කාගේ භූමිකාවද adjective එකක භූමිකාව නිරූපණය කරනවා කියලා. දැන් කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන් මට adjectives මතක නැහැ. මොනවද ඔය adjectives කියන්නේ? The answer is simple. noun එකක් describe කරන වචනයක් නාමපදයක් විස්තර කරන වචනයක් adjective එකක් වෙනවා. අයියෝ නාම විශේෂණ පද ගැනද ඔය කතා කරන්නේ? Yes. But I told you, don't use Sinhala to understand English concepts. If there is a word, that word has the ability to describe a noun, that word becomes an adjective. Right? එහෙනම් නාමපදයක් විස්තර කරන වචනයකට අපි කියනවා adjective එකක් කියලා. Right. දැන් බලන්න අපි මෙන්න මේ කාරණාව තේරුම් ගන්න උත්සාහ ගත්තොත් මම වචනයක් ගන්නවා house කියලා. ඒත් අපි දන්නවා house කියන්නේ නාමපදයක් noun එකක්. ඒක මම කියලා තියෙන්නේ house කියන්නේ noun එකක් කියලා. දැන් මට උවමනා වෙනවා මෙන්න මේ house එක වෙනුවට right my house කියලා කොහේ හරි තැනක ලියන්න. right my house. දැන් house කියන්නේ noun එකක් කියලා ඔයා තේරුම් ගත්තට පස්සේ නාමපදයක් modify කරන්න නාමපදයක් විස්තර කරන්න use කරන වචනයකට අපිට කියන්න පුළුවන් adjective එකක් කියලා. right this is going to be an adjective. එතකොට මේ adjective එකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මොකද්ද තියෙන විශේෂත්වය? house කියන එක්කෙනාව විස්තර කරනවා නැත්නම් එයාව modify කරනවා එයාව describe කරනවා වගේම එයා අපිට යම්කිසි අදහසක් දෙනවා මේ ගේ අයිති කාටද කියලා. අයිතිය හඟවනවා කියන එක ඒ කියන්නේ possession එක එහෙම නැත්නම් ownership එක පෙන්වනවා කියන නිසා අපිට එයාට කියන්න පුළුවන් එයා possessive ගතියක් එයාට තියෙනවා. possessive කියලා කියන්නේ possession එහෙම නැත්නම් ownership අයිතිය හඟවනවා කියන idea එක. අයිතිය හඟවන ගමන්ම කාටද ඒක අයිති කියන ගමන්ම නාමපදයක් describe කරන්නත් මෙයාට පුළුවන්. නාමපදයකුත් describe කරනවා අයිතියත් හඟවනවා. නාමපදයකුත් describe කරනවා අයිතියත් හඟවනවා. නාමපදයක් describe කරන ගමන් අයිතිය හඟවන හින්දා අපි යාට කියනවා possessive adjective එකක් කියලා. It's very rational. ඒක හරිම තාර්කිකයි. noun එකක් describe කරන නිසා adjective එකක් වුණා. ඒ noun එකේ හඟවන නාමපදයේ හඟවන දෙය හෝ පුද්ගලයා කාටද අයිති කියන එක පෙන්වන නිසා එයාට possessive adjective එකක් කියලා කිව්වා. Right? So that is why I wrote here the word my modifies the noun house. Right? මේ my කියන වචනේ house කියන noun එක modify කරනවා. So the word my is an adjective. Right? ඒක adjective එකක් වෙනවා. Right? ඒකම it shows the possession. Right? එයා මොකද කරන්නේ? possession එකක් පෙන්නනවා. Right? So it also ඒක ලියලා නැහැ මෙතන it also shows the possession. possession කියලා කියන්නේ අයිතිය කියන එක. So it is a possessive adjective. ඒ නිසා එයාට අපිට කියන්න පුළුවන් එයා කවුරු කියලාද? possessive adjective එකක් කියලා. Right? දැන් වැඩ කරගෙන යනකොට මට නම් chance එකක් තියෙනවා because I have already installed Grammarly. But you don't have the chance to use Grammarly in your everyday life. So therefore, try to learn grammar with confidence, right? අනිවාර්යෙන් ලොකු confidence එකක් තියාගෙන grammar ඉගෙන ගන්න ඒ නිසා. Now Anne sent me a letter. I am reading her letter. There is a sentence. Anne sent me a letter. I am reading her letter. උතර letter කියලා කියන්නේ noun එකක්. her කියලා කියන එකෙන් letter එක කාගේද කියන idea එක දෙනවා.
නාමපදයක් modify කරන හින්දා එයා adjective එකක් වෙනවා. ඒකම letter එකේ අයිතිය අපිට පෙන්වලා දෙන නිසා එයා possessive adjective එකක් වෙනවා. right? so now මේ වෙලාවේ her කියන එක පරණ ඉංග්‍රීසි වල නම් එයාව පිළිගත්ත කවුරු කියලාද pronoun එකක් කියලා. right? නමුත් දැන් අලුත් ඉංග්‍රීසි වලදී අපි ඒක pronoun එකක් කියන්නේ නැහැ. අපි ආව කෙලින්ම හඳුනා ගන්නවා possessive adjective එකක් කියලා. ඒතර පරණ ඉංග්‍රීසි වලදී යාට කිව්වේ weak possessive pronoun කියලා. දැන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා number 4 absolute possessive pronouns. ඇයි මේක absolute possessive pronoun කියන්නේ? අර ඔයා කලින් ඉගෙන ගත්ත එක weak possessive pronoun කියලා එයාලා හඳුන්වපු නිසා. possessive adjective එකක් possessive pronoun එකකින් වෙනස් වෙන්නේ කොහොමද කියලා තේරුම් ගත්තොත් ඔයා මේ challenge එක win කරනවා. You have to understand what is the difference between a possessive pronoun and a possessive adjective. So now see this here. When I say this is my pen, right? මං කියනවා මේක මගේ පෑන. This is my pen. එතකොට my කියන වචනේ අපි මේ වෙලාවේ යොදාගෙන තියෙන මොකටද? To describe pen. එනිසා යා adjective එකක් වෙනවා. ඒ කියන්නේ pen කියන noun එක describe කරන නිසා තමයි එයා කවුරු වෙලා තියෙනේද? adjective එකක් වෙලා තියෙන්නේ. ඒක අයිති කාටද කියලා කියනවා මට. එහෙනම් එයා possession එක පෙන්නනවා. It's going to be a possessive adjective or weak possessive pronoun. Here in this case, this is mine, right? පෑන මං අතට අරගෙන මං ඔයා දිහා බලලා කියනවා this is mine නා. Don't touch, don't take this. This is mine. එතන මෙතන mine කියලා පෙන්නලා තියෙන්නේ කාවද? මගේ පෑන. මගේ පෑන කියලා කියන්නේ thing එකක්, noun එකක්. එතකොට my pen කියන එක වෙනුවට තමයි එකපාරටම අරගෙන තියෙන්නේ මොකද්ද? This is mine. එතකොට මේක කියන කෙනා මම නම් මගේ ඉස්සරහින් ඉන්නවා තේරුම් ගන්නෝ. මගේ අතේ තියෙන මොකක් හරි දෙයක් ගැන තමයි යා කියන්නේ. නැත්තම් මම ළඟ ඉඳගෙන පෙන්නලා තමයි මොන හරි කියන්නේ. This is mine. Right? අපි දුම් pens උනා කියලා, ගොඩක් තිබුණා කියලා. Even in this case we can say these are mine. Right? ඉතින් මේක strongly කියනවා මේක කාටද අයිති? මේ වෙන කාගේවත් නෙමෙයි this is mine. Oh yeah, these are mine. Right? A idea is strong, it feels strong. So therefore that is why they say they are absolute pronouns. එතකොට දැන් අපිට ප්‍රශ්නයක් එනවා මෙයා possessive pronoun එකක් වෙන්නේ ඇයි adjective එකක් නොවේ? එතකොට adjective එකක් හැමතිස්සෙම noun එකක් describe කරන ස්වරූපයෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මෙයා noun එකක් describe කරන්න නෙමෙයි යාගේ වාක්‍ය හරහා හදන්නේ. noun එක අයිති කාටද කියන එක පෙන්නනවා. right? එතකොට මෙන්න මේ වගේ වචන mine, yours ඒ වගේ වචන අපි කියනවා absolute possessive pronouns කියලා. so ඊළඟට වැදගත්ම කාරණාව තමයි අපිට possessive pronouns කියන ඒවා adjectives වලට මේ වැඩේ කරන්න බෑ. possessive pronoun කියන ඒවා වාක්‍යයක subject එක object එක විදිහට වුණත් සමහරලාට පාවිච්චි කරන්න පුළුවන්. මෙතන නම් වෙලා තියෙන්නේ මොකද්ද? වාක්‍යයක subject එක විදිහට පාවිච්චි කරලා. The red car is mine. මේ red car එක මගේ. ඕකම මට ආයි කියන්න පුළුවන්. Mine is the red car. මේ වෙලාවේ එතකොට mine කියන්නේ මගේ කාර් එක කියන එක ඔයා දැනගෙන තියෙනවා. mine කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ මගේ කාර් එක වෙනුවට වාක්‍යයක නාමපදයක් වෙනුවට තව වචනයක් එනවා නම් එයා pronoun එකක්. එහෙනම් mine කියන එක pronoun එකක්. අයිතිය හංගවන හින්දා එයා possessive pronoun එකක්. අපි ඊළඟ example එකක් ගියොත් the phone that is ringing is yours. right? අර ring වෙන phone එක ඔයාගේ. right? ඉතින් මම කියනවා my phone is with me. මගේ ගාව මගේ phone එක තියෙනවා. අර ring වෙන එක ඔයාගේ වෙන්න ඕනේ. එහෙනම් yours is ringing. ඔයාගේ phone එක ring වෙනවා. ඒතර මේ වෙලාවේ yours කියලා කියන්නේ වාක්‍යයක subject එක. ඒතර subject pronoun එකක් වෙනුවට අපි use කරලා තියෙන්නේ possessive pronoun එකක්. ඇයි possessive pronoun වලට හැකියාවක් තියෙනවා වාක්‍යවල subjects වල යෙදෙන්න. එහෙනම් මට චුට්ටක් කියන්න possessive pronoun එකක් සහ possessive adjective එකක් අතර
වෙනස පැහැදිලි වෙච්ච නැති කෙනෙක් දැනට ලෙසන් එකේ සම්බන්ධ වෙලා ඉන්නවා නම් පොඩ්ඩක් යෝජනා කරන්න. අත උස්සන්න නැත්නම් chat එකේ මොන හරි අහන්න. මට පුළුවන් ඊළඟ කොටසට මාරු වෙන්න කලින් ඒක පැහැදිලි කරලා දෙන්න. මොකද ඒක ඉතාල වැදගත්. So you need to understand the difference between possessive adjective and a possessive pronoun. So when we had school meetings in our school times, when there is the complete silence, we try to second the minutes, right? කිසිම සද්දයක් නැත්නම් අපේ දවස්වල පාසල් වල රැස්වීම තියද්දි ශිෂ්‍ය සමිති එහෙම තියෙනකොට අපි කියන right නිශ්ශබ්දතාවයෙන් පෙනී යන්නේ විරුද්ධතා නැති බවයි. ඒ නිසා යෝජනාව සම්මත කරනවා කියලා. ඉතින් දැනුත් නිශ්ශබ්දතාවයෙන් පෙනී යන්නේ නොතේරුණු අයකු නැති බවයි. එහෙනම් අපිට පුළුවන් ඊළඟ කොටසට යන්න. right? ඉතින් දැන් කියන්න එපා අයියෝ අද දවසේම pronoun කියලා. ඉතින් ඔහොනේ ඒකටනේ ආවේ. right? අද දවසේ අපි මීටින් එකට log වෙන්නේ pronouns ගැන ඉගෙන ගන්න. ඉතින් pronouns පාවිච්චි වෙන විදිහ ගැන ඉගෙන ගන්න. ඒ පාඩම තමයි අපි මේ ටික ටික තේරුම් අරගෙන යන්නේ. එතකොට අපි pronouns වල කලින් කතා කරා subject pronoun මොනවාද object pronoun මොනවාද කියලා. ඒක ටිකක් ලේසි. දැන් අයිතිය හඟවන pronouns જાතියක් ගැන කතා කරනවා. right? එතකොට අපිට පේනුණා සමහර වචන ටිකක් තියෙනවා අයිතිය හඟවන්න. ඒගොල්ලෝ නාමපදයේ ළඟින්ම නාමපදයේ ඉස්සරහින් යෙදෙනවා. ඒගොල්ලන්ට pronoun කියන්නේ ඉස්සර නම් ඒගොල්ලන්ට weak possessive pronoun කියලා තිබුණා. දැන් අපි යාලට කියන්නේ possessive adjectives කියලා. මොකද නාමපදයක් ඉස්සරහනේ ආන්නේ. දැන් අපිට තව අලුත් જાතියක් තියෙනවා possessive adjectives කියලා. එයාලා කෙලින්ම නාමපදය අයින් කළාම දාලා ඒගොල්ලෝ අයිතිය හඟවනවා. නාමපදය වෙනුවට එනවා නම් අපිට කිව්වා ඒවට pronouns කියලා. ඒ නිසා අයිතිය හඟවන ගමන් නාමපදයට replace කරනවා possessive pronoun එකක් කියලා එකක් තියෙනවා. ඒකම අපි දැන් extra note 3 එක හරහා ඉගෙන ගත්තා. වාක්‍යයක subject එක විදිහටත් possessive pronouns දාන්න පුළුවන්. Mine is the red car. ඒ කියන්නේ මගේ කාර් එක තමයි red car එක. mine කියන්නේ මගේ එක. Yours is ringing. අන්න ඔයාගේ phone එක ring වෙනවා. right? හරි. extra note 4 එකේ කියනවා we use possessive pronoun with of preposition for possession. දැන් ඔයාලට සමහර වෙලාවට කියන්න වෙනවා මගේ යාළුවන්ගෙන් එක්කෙනෙක් අද අපේ ගෙදර එනවා. right? දැන් බලන්න කාට හරි අයිති දෙයක් හඟවන්න ඕනි වුණාම අපි පාවිච්චි කරලා තියෙන්නේ of කියන preposition එකත් එක්ක object pronoun එක නෙමෙයි අයිතිය හඟවන්න ඕනි මේ වෙලාවේදී of කියන preposition එකත් එක්ක possessive pronoun එක පාවිච්චි කරන්න ඕනේ. He is a friend of mine. එයා මගේ යාළුවන්ගෙන් කෙනෙක්. They are the guardians of yours. සාමාන්‍යයෙන් තමන්ගේ අම්මා තාත්තාව හඳුන්වන්න යෙදෙන ඉංග්‍රීසි වල තියෙන ලස්සන යෙදුමක් the guardians of yours. right? ඔයාව රකබලා ගන්න දෙන්න the guardians of yours. right? okay. එහෙනම් of කියන preposition එකත් එක්ක අයිතිය හඟවන්න ඕනි වෙච්ච වෙලාවට we have to use possessive pronoun. right? නම් possessive pronoun වල කතාව ටිකක් එහාට ගියා. නමුත් අමාරු නැහැ. අපි ඔක්කොම මේ දේවල් step එකකින් step එක තේරුම් ගත්තොත් අභ්‍යාස කරනකොට ඉස්සරහට අභ්‍යාස කරන්න chance එකක් අපිට හම්බ වෙනවා. මම ඒක කියන්නම් කොහොමද වෙන්නේ කියලා. කොහොමද කරන්නේ කියලා. ඉතින් ඒ වෙනකොට අපිට පුළුවන්කම තියෙනවා මේක හොඳට practice කරන්න. නමුත් අද දවසේදී අපි මේක use කරනවා සහ අන්තිමට අපි මේ ඔක්කොම ටික කලවම් කරලා ඉවර වෙලා අපි බලනවා අපිට තේරුණාද කියලා අභ්‍යාසයක් හරහා. එතකන් චුට්ටක් ඉවසලා ඉමු. අපි ඊළඟ මාතෘකාවට මාරු වෙමු. ඒක හරි ලස්සන දෙයක්. reflexive pronouns. right? සාමාන්‍යයෙන් අපි reflect වෙනවා කියන එක සිංහලෙන් තේරුම් ගන්න ගත්තත් ඒකේ අදහස තමයි නැවත පරාවර්තනය වෙනවා නිකන් යලි මටමෙනවා වගේ අයිඩියා එකක් තියෙනවා. right? එහෙම නැත්නම් ප්‍රතිබිම්බයටත් අපි රිෆ්ලෙක්ෂන් කියලා කියනවා. චුට්ටක් බලන්න ඇයි මේක රිෆ්ලෙක්සිව් නැත්නම් ඒ අදහස ගන්න නැත්තේ ඇයි කියන එක ඔයාලට තව චුට්ට වෙලාවකදී තේරෙනවා. අපි හිතමු මම සෑම්ට උගන්වනවා පියානෝ එක ප්ලේ කරන්න. ඔයාලා වාක්‍ය දිහා බලන්නේ නැතුව මම කියන එක චුට්ටක් අහගත්තා නම් වඩා සාර්ථකයි. I am teaching Sam. හිතන්න මම මෙතන Sam කියලා දැම්ම කියලා. I am teaching Sam to play the piano. මම සෑම්ට පියානෝ එක ප්ලේ කරන්න උගන්වනවා.
එහෙනම් මට පුළුවන් මේ වෙලාවේ සෑම් වෙනුවට ඕනනම් object pronoun එකක් පාවිච්චි කරන්න. I am teaching him to play the piano. Right? Teaching කියන verb එකේ object එකනේ තියෙන්න ඕනේ. එහෙනම් object pronoun එකක් තමයි දාන්න තියෙන්නේ. දැන් මේ වෙලාවේ I am teaching මං මටම උගන්වනවා නම් සෑම්ට නෙමෙයි මම මටම උගන්වනවා මං YouTube tutorials බලලා right නැත්තම් කවුරු හරි කියපු දේවල් ආයි මතක් කරලා මම මටම පියානෝ එක ගහන්න උගන්වනවා. ඒ කියන්නේ මම තනියෙන් ඉගෙන ගන්නවා කියන එක. ඔන්න ඔය සිටුේෂන් එකේදී am teaching කියන verb එකේ මම මේ highlight කරන verb එකේ am teaching කියන verb එකේ subject එක විදිහට ඉන්නේ I. දැන් අපිට ඕනේ I am teaching him වෙනුවට මම මටම උගන්වනවා කියලා කියාගන්න. එහෙනම් මම බලනවා right I කියන්නේ subject pronoun එක me කියන්නේ object pronoun එක. මාර වැඩි වැරදි කියලා කියනවා. අපි දැනට දන්න තරමට වැරද්දක් කළා නැහැ. මොකෝ I am teaching කියලා කියන්නේ verb එක. verb එකට subject එකක් තියෙනවා I කියලා. ඒ verb එකට object එකක් තියෙනවා me කියලා. හැබැයි ඒ ව්‍යාකරණ නීති වලට අනුව මේ අවස්ථාවේදී මේක වැරදි. ඇයි ඒක එහෙම වෙන්නේ? හේතුව තමයි I කියන්නේ me කියන්නේ දෙන්නම එක්කනේ. වෙනත් විදිහකින් කියනවා නම් subject එක විදිහට ඉන්න I'ම තමයි object එක විදිහට අවිල්ලක් තියෙන්නේ. එහෙනම් මොකක් හෝ verb එකක subject එක විදිහට තියෙන කෙනාම ඒ verb එකේ object එක විදිහට එනවා නම් අපිට කියලා තියෙනවා ඔයා object pronouns use කරන්න එපා. use කරන්න ඕනේ reflexive pronoun කියන ඒවා. එහෙනම් I කියන කෙනාගේ reflexive pronoun එක myself. දැන් sentence එක හරි. I am teaching myself to play the piano. I am teaching myself to play the piano. Right? මං හිතනවා වැඩේ තේරුණා කියලා. හොඳයි අපි ඕක නිකන් he දාමු මෙතන. Right? Right. He දැන් am වෙන්න බෑ. ඒක is වෙන්න ඕනි. He is teaching myself වෙන්න බෑ. මේ වෙලාවේ එහෙනම් ඔහුටම උගන්වනවා නම් himself කියලා කියන්න වෙනවා. මෙතන they දැම්මොත් ඒගොල්ලන්ටම පියානෝ එක ගහන්න උගන්න ගන්නවා. ඒ කියන්නේ තනියෙන් ඒගොල්ලෝ ඉගෙන ගන්නවා කියන එකනේ. they අපි දන්නවා are කියන්න වෙනවා is කියන්න බෑ. they are teaching ඒගොල්ලන්ටම කියන්න ගියාම themselves වැරදි. them කියලා කියන්නේ බහුවචන පදයක්. එතකොට self වෙන්න බෑ. self කියන එකත් බහුවචන වලට යන්න ඕනේ. y අකුරෙන් අවසන් වෙන වචනයක් sorry f අකුරෙන් අවසන් වෙන වචනයක් plural කරන්න ඕන වුණාම මොකද අපි කරන්නේ? f හරි fe හරි අයින් කරලා ves දැම්මා. එහෙනම් themselves නෙමෙයි themselves කියලා කියන්න වෙනවා. right? ඔය කාරණා ටික අපිට තේරුණා නම් reflexive pronoun වල එක use එකක් අපි අඳුරගත්තා. මොකක්ද අඳුරගත්තේ? subject එක විදිහට ඉන්නේ කෙනා object එක විදිහටත් ඉන්නවා. එහෙනම් අපිට පුළුවන්කම තියෙනවා කාව පාවිච්චි කරනද object එක වෙනුවට reflexive pronoun එකක් use කරන්න. ඒතර අපි reflexive pronoun දන්නවද කියලා ඔයා කල්පනා කරොත් ඔව් දන්නවා. ඇයි අපිට මේ chart එක තියෙනවා. ඉංග්‍රීසි කියලා කියන්නේ chart වල තියෙන ඕනිය දේවල් නෙමෙයි. අපේ මතකේ අපේ ඇඟේ තියෙන ඕනි දේවල් ටිකක් අපි කාලයක් practice කරනකොට මේ දේවල් අපේම දේවල් බවට පත් වෙනවා. So that is why I say practice matters always. Right. Then ඊට පස්සේ තේරුම් ගන්න තියෙන කාරණාව තමයි reflexive pronoun එක direct object එක වගේම සමහර ලාවට indirect object එක විදිහට වෙන්නත් පුළුවන්. පොඩකින් දැන් අපි chapter කලින් direct object indirect object කියන එක කතා කරා. ඔව්නේ my mother gave me books කියන example එකෙන් තමයි අපි ඒක කතා කරේ. එතකොට me කියන එක්කෙනාව අපි සම්බන්ධ කළේ කායකද වාක්‍යයට to එක්ක සම්බන්ධ කරන්න පුළුවන්. එයා indirect object එක උනා. books කොහොමදවත් preposition එකක් එක්ක වාක්‍යයට සම්බන්ධ කරන්න බැරි නිසා එයා verb එකත් එක්ක directly relationship එකක් තියෙන නිසා එයාට direct
මොනවාද ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් එක කියලා කිව්වා. දැන් අපි කිව්වා සබ්ජෙක්ට් එකේ ඉන්න කෙනාම ඔබ්ජෙක්ට් එකේ ඉන්නවා නම් ඔබ්ජෙක්ට් එක වෙනුවට රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් එකක් යූස් කරන්න කියලා. එහෙනම් සමහර වාක්‍යවල ඔබ්ජෙක්ට් එක විදිහට ඉන්නේ ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් එකක්. සමහර වාක්‍යවල ඉන්ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් එක විදිහටත් සබ්ජෙක්ට් එකේ ඉන්න පුළුවන්. බලන්න would you like to pour yourself a drink? pour කියන්නේ වක් කර ගන්නවා කියන එක. එතකොට would you like to pour a drink කියලා කිව්වොත් a drink තමයි direct object එක වෙන්නේ. a drink කියන එක කෙනාට to එකක් දාලා join කරන්න බෑනේ. ඒ නිසා යා direct object එකක්. හැබැයි would you like to pour a drink to yourself කියලා කිව්වොත් නැත්නම් ඔය වාක්‍ය ලියලා තියෙන විදිහට ගත්තොත් ඔතන you කියලා කියන එක්කෙනාම තමයි yourself විදිහට පෙන්නේ. ඒ කියන්නේ pour කියන verb එකේ subject එකයි object එකයි විදිහට දෙකටම ඇවිල්ලා තියෙන්නේ yourselfම තමයි. ඒ නිසා අපි කියනවා you කියන එක්කෙනා subject එකේ ඉන්නෝ, to pour කියන එක verb එක වෙලා තියෙනවා, a drink කියන එක direct object එක වෙලා තියෙනවා, yourself indirect object එක විදිහට තියෙනවා. So now you can understand a reflexive pronoun. Reflexive pronoun එකක් කියන එක වාක්‍යයක subject එකේ වාක්‍යයක object එකේ තියෙන්න පුළුවන්. ඒ object එක direct object එකක් හෝ indirect object එකක් විය හැකියි. Right. ඊට පස්සේ පොඩි කාරණාවක් තියෙනවා කියන්නේ. කියන්න බලන්න. Right? මොකද්ද කියන්න තියෙන්නේ? තුන්වෙනි කාරණාව as the object of a preposition. preposition එක object එක විදිහටත් මෙයාට එන්න පුළුවන් කමක් තියෙනවා. බලන්න they had to cook lunch for themselves. එතකොට මෙන්න මේ for කියන preposition එකේ object එක විදිහට තමයි themselves කියන එක නෑවිලා තියෙන්නේ. කොහොම කරත් අර අදහස තියෙනවා මොනවාද? subject එක ඇතුලේ ඉන්න කට්ටියම තමයි object එක විදිහට හෝ direct object එක වේවා indirect object එක වේවා පෙන්නලා තියෙන්නේ. එහෙනම් අපි දැන් තව දෙයක් ඉගෙන ගත්තා reflexive pronoun කියලා જાතියක් තියෙනවා. ඒතර බොහෝ වෙලාවට ලංකාවේ lesson plans ඇතුලේ ඒ කියන්නේ මම හොඳට කරනවා අනිත් අය නරකට කරනවා කියන එක නෙමෙයි සාමාන්‍ය තත්ත්වයකදී pronouns ගැන කතා කරාම ওই ටික කතා කරලා අපිට පාඩම ඉවර කරන්න පුළුවන්. මොනවාද? There are 5 types of pronouns කියලා lesson එක conclude කරන්න පුළුවන්. මොනවාද 5 types? Subject pronouns, object pronouns, possessive adjectives, possessive pronouns and reflexive pronouns. හැබැයි අපි දන්නවා pronouns කියන ඒවා අපි තේරුම් ගත්තා නාමපද replace කරන කට්ටිය pronouns වෙනවා කියලා. If a word can replace a noun, that word has become a pronoun. දැන් මගේ ළඟ පොතක් තියෙනවා. මං කියනවා this book is very expensive. ඔය තියෙන පොත යාළඟ right this book is very expensive. මේ පොත මාර ගණන්. දැන් මම පොත අතට අරගෙන මං කියනවා this is very expensive කියලා. right? දැන් මොකක්ද මේ this කිව්වේ? මගේ අතේ තියෙන පොතනේ. පොත කියන්නේ noun එකක්. ඒ noun එක replace කරන්න use කරලා තියෙන වචනය තමයි this. අපි මුලින්ම කිව්වා noun එකක් replace කරන්න පාවිච්චි කරන වචනයක් pronoun එකක් වෙනවා. ඒ definition එක අර්ථ දැක්වීම හරිනම් this is expensive කියන sentence එකේ this කියන එක්කෙනාව pronoun එකක් ලෙස බාරගත යුතුයි. ඇයි? මොකද this කියලා තියෙන්නේ පොතකට. එහෙනම් පොත noun එකක් එයාව replace කරලා තියෙනවා this කියන. ඒ නිසා reflexive pronoun ගැන ඉගෙන ගත්ත අපි ඊළඟට ඉගෙන ගන්නවා කවුරු ගැනද? The sixth one demonstratives කියන වචන හතර ගැන. මොනවාද ඔය demonstratives කියලා කියන්නේ? පරිලේසි this එකයි these එකයි. this එක සාමාන්‍යයෙන් ගන්න ඒකවචන පදවලට these එක පාවිච්චි කරන්නේ බහුවචන පදවලට. ළඟ තියෙන එක දෙයක් වෙනුවෙන් this පාවිච්චි කරනවා.
ළඟ තියෙන ගොඩක් දේවල් වෙනුවෙන් these පාවිච්චි කරනවා. This is a nice cup of tea. Whose shoes are these? කාගේද මේ shoes? Right? ඒකම අපිට මිනිස්සුන් ඉන්ට්‍රොඩියුස් කරන්නත් this පාවිච්චි කරන්න පුළුවන් කියලා තියෙනවා. මගේ ළඟ ඉන්න යාළුවේ මම ඔයාලට කියනවා hey this is Janet. Right? මම මගේ යාළුවෝ දෙන්නෙක් එක්කන් ඇවිල්ලා ඕගොල්ලන්ට කියනවා hey do you know these are my friends John and Michael. Right? එහෙනම් අපි හැම වෙලාවෙම කාව හරි ඉන්ට්‍රොඩියුස් කරන්න ඩිමොන්ස්ට්‍රේට් කරන්න පෙන්නලා දෙන්න තමයි this එකයි ගන්නෙ. අපි ළඟ නැති චුටක් එහැයින් තියෙන දෙයක් ගැන කතා කරන්න වුණොත් ඒ වගේ වෙලාවකදී ඒක වචන පදයකට that එක පාවිච්චි කරනවා බහුවචන පදයකට those එක පාවිච්චි කරනවා. Right? එහෙනම් example sentences ටික බැලුවහම අපිට තේරෙනවා those are very expensive shoes. Right? මේ අර සපත්තු අතන තියෙන අර එහා කෙළවර වාක්‍ය තියෙනේවා. ඒව නම් දාන්න බෑනේ. මොකෝ those are very expensive shoes නේ. Right? Okay. And this is our house. මේ තියෙන්නේ අපේ ගෙදර. අර කෙළවරේ එහා පැත්තේ අර වාහනයක් නවත්තලා තියෙන තැන අනේට එහා පැත්තෙන් තියෙන ගියක්. අන්න ඒ ගේ තමයි රෙබේකාගේ ගෙදර. අර අතන තියෙන ගෙදර over there අර අතන තියෙන ගෙදර. That's Rebecca's house. Right? And that's Rebecca's house over there. Right? එතකොට දුර තියෙන එක දෙයක් පෙන්වන්න that එක පාවිච්චි කරනවා. That's Rebecca's house. දුර තියෙන නිසා එක දෙයක්. Those are very expensive shoes. ගොඩක් shoes. ගොඩක් ගණන් shoes. ඒ ටික තමයි අපි those දාලා replace කරේ. එහෙනම් ඔන්න this සහ that ඒකම those සහ these කියන වචන හතරක් pronouns ලෙස පාවිච්චි කරන්න පුළුවන් කියන එක අපේ චූටි මොලේට දැන් මේ වෙලාවේ තේරෙනවා. Right? මොලේ චූටි කියලා නෙමෙයි කිව්වේ. ඔයාලා චූටි මොලේට තේරෙනවා. Right? We use the reciprocal pronouns each other and one another. මේකත් ඉංග්‍රීසි වල වෙනස් වෙච්ච grammar rule එකක්. අපිට සමහර වෙලාවට සිංහලෙන් කියන එකිනෙකා කියන idea එක මම ඔයාටත් ඔයා මටත් උදව් කරගන්නවා නම් මට කියන්න පුළුවන් අපි දෙන්න එකිනෙකාට උදව් කරගන්න. ඒකම අපේ සමාජය ටිකක් ලොකුයි නම් අපේ ක්ලබ් එක ටිකක් ලොකුයි නම් අපේ සර්කල් එක ටිකක් ලොකුයි නම් at least there are 6 people. අපි නිකන් හිතමු 6 දෙනෙක් ඉන්නවා. No. At least there are 3 people. 3 දෙනෙක් ඉන්නේ. අපි 3 දෙනාට 3 දෙනා උදව් කරගන්නවා කියනකොට we cannot say we helped each other කියලා. දෙන්නෙක් ඉන්න තැනකදී නම් each other කියන එක ගැලපෙනවා වගේ එකක් තමයි suggestion එක. one another කියන එක සාමාන්‍යයෙන් දෙන්නෙක්ට වඩා වැඩි නම් තමයි අපි යොදාගත්තේ. Right? One another. එතකොට each other සහ one another කියන දෙකත් pronouns වර්ගයක් විදිහටම අපි සලකනවා. Now you can see the examples. බලන්න Peter and Mary helped each other. Peter and Mary දෙන්නට දෙන්න උදව් කරගන්නවා. එතකොට ඒක තේරුම තමයි Peter helped Mary and Mary helped Peter. එහෙනම් ගැටලුවක් නැහැ. ඊළඟට කියනවා we sent one another Christmas cards. We sent them Christmas cards and they sent us Christmas cards. මගේ යාළුවෝ ඉන්නව ගොඩක් මම ඒගොල්ලන්ට කාඩ්ස් යවනවා. ඒ යාළුවෝ මට කාඩ්ස් යවනවා. ඒතර one another කියන්නේ කෙනෙක් ගොඩ දෙනෙක්ට කියන අයිඩියා එක තමයි one another කියන එකෙන් අදහස් කළේ. Right? And they didn't look at each other. Peter didn't look at Mary and Mary didn't look at Peter. එනයි දෙන්නට දෙන්න තරහ වෙලා දෙන්නට දෙන්නගේ මුණ බලා ගන්න බෑ. බලන්නේ නැහැ. එහෙනම් ඒක අපි කියනවා reciprocal pronoun එකක් each other. ඒකම ඔයාලට අවශ්‍යතාවයක් තියෙනවා නම් each other කියන කෙනාත් එක්ක apostrophe s දාලා අයිතිය හංගව ගන්න පුළුවන්. දැන් they helped each other කියොත් ඒගොල්ලෝ එකිනෙක කෙනාට උදව් කරනවා. මට කියන්න ඕනේ කොහොමද එකිනෙකාගේ දරුවන්ව බලා ගන්න එයාලා උදව් කරගන්නවා කියලා. එතකොට අපිට පේනවා එකිනෙකාගේ දරුවන් කියන එක මේ වෙලාවේ
each other's children කියලා. එහෙනම් possessive idea එකක් ගන්නත් පුළුවන්කම තියෙනවා කාටද reciprocal pronouns වලට. ඒකම the group of students often stayed in one another's houses. Right, one another's කියලා කියන්නේ right. මම හිතනවා ඒක තේරුණා කියලා. ඊළඟට මෙන්න මේ example දෙක පොඩ්ඩක් fun. පළවෙනි වාක්‍යය මම කියනවා John killed Fred and Fred killed John. දැනට දෙන්න pistols දෙකක් point out කරගෙන count කරලා වෙලි තියාගත්ත කියලා හිතන්න. මේක practical නෑ. Right? on John and Fred දෙන්නට දෙන්න weapons දෙක දෙන්නට aim කරගෙන count කරලා shoot කරලා. Right? එතකොට මොකද වුනේ? John Fredව මරනවා, kill කරනවා and Fred killed John. එතකොට ඒ වෙලාවේදී අපි reciprocal pronoun එකක් පාවිච්චි කරලා කියනවා you know John and Fred killed each other. John උයි Fred උයි දෙන්නට දෙන්නවා මරා කියන. අපි හිතමු දෙන්නටම ජීවිතේ මොකක් හරි කලකිරීමක් නිසා දෙන්න තීරණය කරනවා අද දෙන්නගේ ජීවිත ටික නැති කරගන්නවා කියලා. ඒක මහා මෝඩ වැඩක්. Not to be promoted, right? Promote කරන්න නෙමෙයි මේ හදන්නේ. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? John killed himself. John තම වෙඩි තියාගෙන. Fred killed himself. Fred තම වෙඩි තියාගෙන. මේ අදහස් දෙක එකතු කරාට පස්සේ John and Fred killed themselves කියලා කියන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි ඇත්තටම ගත්තොත් ජෝන්ටත් වෙඩි තියාගෙන තනියම සූසයිඩ් කරා. ෆ්‍රෙඩ්ටත් වෙඩි තියාගෙන එයාත් සූසයිඩ් කරගෙන ඒ සිටුේෂන් එක අපි කියනවා plural reflexive pronoun එකක් පාවිච්චි කරලා John and Fred killed themselves කියලා. ඒතර ඉංග්‍රීසි දන්න කෙනෙක්ට John and Fred killed themselves කියලා අහුවාම එයා කවදාවත් තීරණය කරන්න යන්නේ නැහැ. John Fredවත් Fred Johnවත් මරලා තියෙනවා කොහොමද ඒක වෙන්නේ? No. We are not talking about each other, right? We are talking about plural reflexive from themselves, right? So එහෙනම් ඒකත් පොඩ්ඩක් අපි තේරුම් ගමු. ඉංග්‍රීසි වල ඔය reciprocal pronoun පාවිච්චි කරනවා වගේම සමහර තැන්වල plural reflexive pronoun එකක් අපිට use කරන්න වෙනවා. මේක හරි ලේසි. We call them indefinite pronouns. අපි මේවට කියනවා මොනවාද? Indefinite pronouns කියලා. Definite කියන එකේ අදහස තමයි නිශ්චිතයි කියන එක. ඉතින් අර නිශ්චිතවම දෙයක් ගැන කතා කරන්න නෙමෙයි අපිට පාවිච්චි කරන්න පුළුවන් පොදුවේ හැමෝම ගැනම කතා කරන්න. ඉතින් අපි ඒවට කියනවා indefinite pronoun කියලා. Anybody කියන්නේ කවුරු හරි. Anyone කියලා කියන්නේ කවුරු හරි. Anything කියලා කියන්නේ මොන හරි දෙයක්. Everybody කියන්නේ හැමෝම. Everyone කියලා කියන්නේ හැමෝම. Everything කියලා කියන්නේ හැම දෙයක්ම. Nobody. Nobody means not anybody. No one means not anyone. Nothing means not anything. Right? There are nobody has come. No one has come. Nothing happened. Right? එහෙම ගත්තාම ඒ වෙනුත් කාගේ quality එකද pronouns වල තියෙන qualities එයාට තියෙනවා කියලා අපිට පේනවා. ඒකම some කියන එක පාවිච්චි කරලා somebody, someone and something කියන වචන ටිකට අර්ථයක් ගන්න පුළුවන් අපි කතා කරන වාක්‍යවල අනුව. ඒ විදිහට ගත්තාම indefinite pronouns කියන්නේ මොනවද කියන එකත් අපි තේරුම් ගත්තා. Right? දැන් සාමාන්‍යයෙන් indefinite pronoun එකක් use කරාම verb එක singular තියන්න ඕනි කියලා කියනවා. Everybody loves Sally. Everybody කියන එක ගොඩ දෙනෙක්ට කියන එක අදහස තියෙනවා. හැබැයි everybody කියන එක සලකන්නේ ඒකවචන පදයක් විදියට. ඒතර ඒකවචන පදයකට පස්සේ එන verb එක present simple වලදී s sound එකත් එක්ක තමයි තියන්න ඕන. ඒතර everybody loves Sally නෙමෙයි everybody loves Sally. Everything was ready for the trip, for the party. That everything were නෙමෙයි everything was. හැබැයි
අපි යම්කිසි වාක්‍යයක් ලිව්වොත් නැත්නම් යම්කිසි දෙයක් කිව්වොත් indefinite pronoun එකක් පාවිච්චි කළා. හැබැයි එයා ගැන ආයි කතා කරන්න ඕනේ වුණාම එයාව refer කරන්නේ plural pronoun එකක් අරගෙන. දැන් මෙතන තියෙනවා everybody enjoyed the concert. They stood up and clapped. එතකොට everybody enjoyed the concert කියනකොට එතන තියෙන indefinite pronoun එක singular everybody. හැබැයි එයාලව ආයි කතා කරන්න ගියාට පස්සේ everybody නෙමෙයි they කියන pronoun එකට ඒක මාරු වෙලා තියෙනවා. I will tell somebody that dinner is ready. Right? මම ගිහිල්ලා කාටද කියන්නම් දින එක දැන් හරි කියලා. එතකොට ඔය somebody ලා තමයි බලාගෙන ඉඳලා තියෙන්නේ ගොඩක් වෙලා. එතකොට අපිට පේනවා දෙවෙනි එකේ they කියන එක අරගෙන තියෙනවා කවුරු වෙනුවෙන්ද? මෙන්න මේ somebody කියන කෙනාව replace කරගන්න. Right? ඒවා ලියනකොට ලියන්නේ අපි කොහොමද? They have been waiting for a long time. එතකොට they කියලා තියෙන්නේ කාටද? අර අපි කතා කරපු indefinite pronoun එකට. Right? අපිට ඕන නම් indefinite pronoun වලට අයිතිය හඟවන්න උඩට කමාවක් සහ s එකක් දාන්න පුළුවන්. මේ quote එක කාගේ හරි quote එකද? Is this anybody's quote? They were staying in somebody's house. ඒගොල්ලෝ කාගේ හරි ගෙදරක නවතිනවා කියලා කිව්වේ. Right? Somebody's house. ඔය විදිහට අපිට අයිතිය හඟවන්න පුළුවන්කම තියෙනවා apostrophe සහ s එක පාවිච්චි කරලා. දැන් අපි කිව්වොත් එහෙම someone කියලා කවුරු හරි. ඒතර වෙන කවුරු හරි කියන අයිඩියා එක ගන්නවා නම් කවුරු හරි නෙමෙයි එළියේ ඉන්න කෙනෙක්. මෙතන නැති වෙන කවුරු හරි කියන අයිඩියා එක ගන්න ඕනේ වොත් එහෙම අපි else කියන වචනය පාවිච්චි කරනවා. right? ඒතර no one else, anyone else, something else, anything else. ඒතර මෙන්න මේ else වලට තියෙන පොඩි හැකියාවක් තවත් වචනත් එක්ක එකතු වෙලා pronoun එකක් විදියට හැසිරෙයි. ඒ කියන්නේ noun එකක් නිරූපණය කරමින් වැඩ කරන්න. ඒතර අපිට දැනට example sentences කීපයක් තියෙනවා. All the family came but no one else. Right? වෙන කවුරුවත් ආවේ නැහැ. If Michael can't come, we will ask somebody else. Michaelට එන්න බෑ කියලා කියනවා නම් වැඩේට අපි මොකද කරන්නේ? අපි කාට හරි එන්න කියමු. වෙන කාට හරි. එහෙනම් else කියන idea එක ඇවිල්ලා තියෙන්නේ වෙන තව කාට හරි කියන idea එක ගන්න. I think this is somebody else quote. මේක වෙන කාගේ හරි quote එකක්. I think this is somebody else quote කියලා කියන්නේ. Right? දැන් අපි ඉගෙන ගත්ත pronouns වල මුලට ගියොත් ඒක හරිය ලේසි පාඩමක්. කොටස් කීපයක් තිබුණා. මම හිතනවා මේ දේවල් ටික තේරුම් ගත්තා කියලා. එතකොට අපිට chart එක හරහා තේරුම් ගන්න පුළුවන් pronouns වර්ග ටිකක් තිබුණා. subject pronoun, object pronoun, possessive adjective, possessive pronoun and reflexive pronoun. ඒකම අපි තීරණය කළා මේ pronouns වලට අමතරව තවත් pronouns තියෙනවද කියලා හොයලා බලන්න. එතකොට අපිට indefinite pronouns කියලා જાතියක් හම්බුණා, reciprocal pronouns කියලා જાතියක් හම්බුණා. right? එහෙනම් තව pronouns තියෙන්න පුළුවන් කියන එක අපි එකෙන් තේරුම් ගත්තා. ඉතින් අවසානයේ අපිට දැන් ඇවිල්ලා තියෙනවා පොඩි අභ්‍යාසයක් කරන්න. මම කැමතියි ඔයාලත් එක්කම මේ අභ්‍යාසයට අදාළ උත්තර ටික හොයන්න. right? චුටි වෙලාවක් අරගන්න. I'll give you 5 minutes time. ඒ විනාඩි 5ක වෙලාවේදී බලන්න ඔය පැරාග්‍රාෆ් එකට අදාළව උත්තර ටික හොයන්න පුළුවන්ද කියලා. right? හරියට විනාඩි 5ක් දෙන්නම්. මාත් විනාඩි 5ක් කටපියන් ඉන්නම්. ඔයාලා උත්තර ටික හොයන්න පුළුවන්ද කියලා බලන්නකෝ.
Right. Thank you very much, guys. දැන් අපි බලමු මේ අපි අද කතා කරපු ඔක්කොම ටික මම මේක අතුරට ගෙන්න ගත්තා. සමහරවිට මම වැරද්දුවොත් ඔයාලට පුළුවන් මාව හදන්න. මම කැමති ඔයාලට පුළුවන් නම් උත්තර දෙන්න chat box එක පාවිච්චි කරලා you can use the chat line. අපි බලමු. දැන් I කියන එක්කෙනාගේ ගැළපෙන pronoun එක මෙතෙන්ට දාන්න ඕන. එතකොට am කියන be verb එකක් තියෙන නිසා අපි වැඩි මහන්සියක් ගන්න නැතුව අපිට පුළුවන්කම තියෙනවා මෙතන හිස්තැන පුරව ගන්න. Right? කොහොමද? We can say I am currently working as a transport agent. දැන් ඊළඟට මේක ඇත්තටම මම හදපු එකක්. හරි කොහෙන්වත් ගත්ත එකක් නෙමෙයි. මම ටිකක් try කළා. Yes, thank you very much. You are going to give me the answers, right? I'm really happy. පුළුවන් නම් උදව්වක් විදිහට හැමෝටම පේන උත්තරේ දාන්න. මොකද මට everyone කියන chat එක පාවිච්චි කරගෙන වැඩ ටික කරන් යන්න පුළුවන්. Job is not easy. කාගේ job එකද? job එකේ possession එක හඳුන්වන්න ඕනේ දැන්. අයිතිය හඳුන්වන්න ඕනේ. ඒ නිසා අපි possessive pronoun එකක් මෙතෙන්ට පාවිච්චි කරමු. My job is not easy. දැන් the job එක හඳුන්වන්න පාවිච්චි කරන්න පුළුවන් වචනේ මොකක්ද? pronoun එකක් විදිහට ගත්තොත් එයා subject එකක් වෙන්නත් ඕන. needs කියන verb එකට subject එක වෙන්න ඕන. job එක replace කරන්න. the job කියන එක replace කරන්නත් ඕන. එහෙනම් very good. The answer is it. It needs long working hours. right ආයකට ගොඩක් ලොකු මොනවද working hours ඕන. but the job of කියන preposition එකත් එක්ක අයිතිය හංගවන්න තියෙන වෙලාවකදී අපිට පාවිච්චි කරන්න කියලා කිව්වේ මොන pronoun එකද? possessive pronoun එක. එහෙනම් of කියන preposition එකත් එක්ක අයිතිය හංගවන්න. the job කාගේ job එකද? මගේ job එක. එහෙනම් I වෙනුවට දාන්න පුළුවන් වෙන්නේ මේ වෙලාවේ I ගෙන් මෙතෙන්ට දාන්න පුළුවන් වෙන්නේ කාවද? anybody? possessive pronoun එක. I'm waiting for an answer. What do you say? Mine. Correct. Right? But the job of mine, දැන් මේකේ structural issues පෙන්වනවා ඒ වචන ගණන් ගන්න එපා. But the job of mine is quite interesting. When Joe, my driver, works with me. අරනම් මෙතනක් තියෙන්න ඕනේ උත්තරයක් දාන්න ඕගොල්ලන්ට. ඒක ගිෂාන් ලියලා. Right? ආයෙත් මෙතනත් උත්තරයක් තියෙනවා අපිට. He. Joe කියන්නේ පිරිමි කෙනෙක්. එයාව හඳුන්වන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් he. own stories එයාගේම stories එහෙනම් ඔහුගේ කියලා කියා ගන්න ඕනම his own stories to tell එයාට තියෙන එයාගේම කතන්දර කායික කියන්නද මාත් එක්ක කියන්න එහෙනම් tell කියන verb එකට very good tell කියන verb එකට object එකක් හදන්න ඕනේ me right age is not equal එයාගේ age එක very good his age is not equal to my age. දැන් my age කියලා කියන්න බෑනේ. age එක ගැන කතා කරද්දී age නැතුව කියන්න ඕන නම් very good you can use the possessive pronoun mine. His age is not equal to mine. එයාගේ age එක මට equal නැහැ. Right? Both of blank have a lot to share. දැන් මේ වෙලාවේ අයිතිය හංගවන්න දෙයක් නැහැ. of කියන preposition එකට object එකක් හදලා දෙන්න ඕනි. indirect object එකක් එතකොට us. Both of us have a lot to share with එයාට මටත් මට එයාටත්. ourselves නෙමෙයි. අපි දෙන්නට දෙන්න කියන එක කියන. එකිනෙකාට කියන idea එක ගන්නයි ඇත්තටම ඕන. So the correct answer is each other. Right? It's a pronoun. Very good. Each other. We have a lot to share with each other, right? And if blank is absent, is කියන verb එකට subject එකක් ඕනේ Joe represent කරන්න. අපි he එකක් දාමු. If he is absent for work, I blank drive the car
on such days. මම මවිසින්ම කාර් එක drive කරන් යනවා කියලායි කියන්න ඕනි. එහෙනම් අපිට පුළුවන් මෙතෙන්ට reflexive pronoun එකක් දාන්න myself කියලා. Right? I myself drive the car on such days. I have to carry මට උසවගෙන යන්න වෙනවා heavy briefcase. Heavy briefcase එක කාගේද? My heavy briefcase මා විසින්ම කියලා කියා ගන්න ඕන වෙන වෙලාවල් වලදී you can say myself. Right? ඒක චුට්ටක් අපි ඉගෙන ගමු. මං විසින්ම by myself. Right? දැන් unlike කියලා කියන්නේ මේ වෙලාවේ preposition එකක්. එයාගේ object එක තමයි මේ දාන්න තියෙන්නේ. ඒතකොට unlike me මම වගේ නෙමෙයි. Not any others. Right? එතකොට other නම් anyone else කියලා කියන්න පුළුවන්. anyone කියන්න පුළුවන්. දැන් අනිත් අය නෙමෙයිනේ. So you can say no one else, right? වෙන කවුරුවත් මං වගේ නෙමෙයි. No one else අනිත් අය. Right? No one else closely work with their drivers. Right? කායකවත් ඒගොල්ලෝ වෙන කවුරුවත් කායකවත් ඒගොල්ලන්ගේ drivers ලත් එක්ක closely වැඩ කරන්නේ නැහැ. තොර අනිත් අයව හඳුන්වන්න මේ වෙලාවේ පාවිච්චි කරන්න පුළුවන් වචන තමයි they. They always try to maintain a distance with their servants. My and his. මගේයි එයාගේයි දෙන්නටම අයිති. මටයි එයාටයි දෙන්නටම අයිති නම් මේක මගේයි එයාගේයි කියලා කිව්වහම මේක අපි. Right? So me, my and his. That means our friendship has been growing over 3 years. මමයි එයයි ගත්තාම මමයි එයයි subject එක විදියට ඉන්නවා. මමයි එයයි යම් කිසි දෙයක් කළා. We, right? We are not colleagues but close friends. අපි එකට වැඩ කරන කට්ටිය විතරක් නෙමෙයි. හැබැයි අපි හොඳ colleagues ලා. Right? ඉතින් අද දවසේදී පාඩම ඔච්චරයි. Right? කවුරුවත් කලබල වෙන්න එපා. මේ ඒ කියන්නේ මෙතන මොකද්ද මේ වෙලා තියෙන්නේ? his age කියන එකනේ. Sorry, his age. ඉතින් ඕක තේරුණා කියලා කියන්නේ අපි ඉගෙනගත්ත ඔක්කොම ටික එකතු කරලා මට එක වාක්‍යයක් හදාගන්න. නැත්නම් එක ප්‍රශ්නයක් හදන්නයි ඇත්තටම අවශ්‍යතාවය තිබුණේ. බොහෝ දුරට ඒක සාර්ථකයි මට හිතෙන විදිහට මට රිප්‍රසන්ට් කරන්න පුළුවන් වුණා ගොඩක් තැන්. ඉතින් මේවට අභ්‍යාස ඇයි හැදුවේ නැත්තේ කියලා ඇහුවොත් ඒකට ඇත්තටම පැහැදිලි කිරීමක් තියෙනවා. මොකද මේකේ අභ්‍යාස ටික අපිට මේකෙන් විතරක් හදන්න බෑ. right? අපිට අනිත් පාඩම් වලදී තමයි මේ ටික යූස් කරගන්න වෙන්නේ. ඒ නිසා දැන් අද අපේ plan එකේ අද දවසේ පාඩම උන්නේ pronouns. ඊළඟ ලබන සතියේ අපි be verbs ගැන කතා කරනවා. මේවත් හරි ලේසි දේවල්. නමුත් අපි in depth කතා කරලා බලමු කොහොමද මේක වෙන්නේ කියලා. ඊළඟට simple tenses ටික අපි අරගන්නවා. right? ඉතින් simple tenses කිව්වම කාටද හිතෙනවා ඔවුනේ simple present tense, simple past tense and simple future tense. ඒ ටික අපිට හරි ලේසි. ඇත්තටම ලේසි. හැබැයි මෙයාලගේ users අපි වරද්ද ගන්නවා. ඒ නිසා නීති ටික විතරක් ඉගෙන ගන්න නෙමෙයි ඒ නීති පාවිච්චි කරලා කොයි තැන්වලදීද කතා කරන්නේ කොයි තැන්වලදීද මෙන්න මේ ටෙන්ස් එක යූස් කරන්න කියන එක අපි ඉගෙන ගනිමු ලබන සතියේ. එහෙනම් දවස් දෙකක් අපි කම්ප්ලීට් මං අපිට වැඩක් කරා නෙමෙයි අද එක පාඩමක් අරගෙන මට වුණා වුණේ එක පාඩමක් විතරක් තියන්න. ඉතින් ඔන්න එක පාඩමක් අපි ගත්තා. ඉතින් තවත් විනාඩි 20ක් ඇතුළත මට තව පාඩමක් උගන්වන්න නැත්තටම බෑ. එහෙම හිතලම තමයි මම pronouns කියන පාඩම තනි දවසක පාඩමක් විදිහට ලෑස්ති කරේ. නමුත් be verbs සහ simple tenses වගේ පාඩම් අපිට එක දවසක ගන්න පුළුවන්. right? ඒ විදිහට අපි අපේ දවස් 12 සම්පූර්ණ කරගමු. මම හිතනවා මේක හොඳ වැඩක් වේවි. ගොඩක් වටිනා වැඩක් වේවි. මම උගන්වන හින්දා නෙමෙයි අපි හැමෝටම මේ ග්‍රැමර් ටික දවස් 12ක් ඇතුළත යලි කතා කරන්න chance එකක් හම්බ වෙන නිසා. right? Then thank you very much join වුණාට. Thank you once again when you join lively, right? ඒක පණ ඇතුව මිනිහෙක් එක්ක සම්බන්ධ වෙන්න තියෙන chance එකක් නෙමෙයි තියෙන්නේ. එහෙම live සම්බන්ධ වෙච්ච එක ගැන ගොඩක් ස්තුතියි. ඉතින් අද link එක චුට්ටක් එන විදිහ වෙනස් වෙනවා. මට අද සිද්ධ වුණේ recording link එකක් විදිහට තමයි දෙන්න වෙන්නේ. YouTube link එකක් නෙමෙයි.
නමුත් කමක් නැහැ මම ඒක group එකට දානවා. I'll try to upload it into the YouTube and give it to you because some people have YouTube packages, right? මම ඒක දන්නවා. සමහර අයට තියෙන YouTube packages. ඒගොල්ලන්ට Google Drive එකක තියෙන link එකකින් වීඩියෝ එක බලන්න data ගියාට අර package එක ඇතුලේ YouTube බලන්න chance එකක් තියෙන නිසා ඒක වාසියක් වෙන්න පුළුවන්. ඉතින් මට හෙට දවස් වෙනකන් දෙන්න. හෙට රෑ වෙනකොට මම මේක අප්ලෝඩ් කරලා තියන්නම්. ඊට පස්සේ ඉඳන් ඕගොල්ලන්ට link එක access කරගන්න පුළුවන්. right? thank you guys. මොන හරි තේරුණාද නැද්ද කියන එක ගැන අදහසක් දාලා තියන්න. ඒක මට වටිනවා as a feedback. හැම කෙනාම මොකක් හරි දෙයක් ලියලා තියලා යන්න. in the chat box. තේරුණාද නැද්ද කියන එක දැනගන්න. thank you very much. right? අද දවසේ join වුණාට. let me wind up the session now, right? අපි ලස්සන වැඩක් කරමු. අද මට සම්බන්ධ වුණේ කවුද කියන කට්ටිය බලන්න chance එකක් නැහැ. right? මම මේ හදාගත්ත ක්‍රමයක් එක්ක because I can't see the participant list, right? But I hope you have joined and thank you very much. Okay, good night. Good night all.